හරි එනදී විරාමෙන් අනතුරු අපි නැවතත් සූදානම් වෙලා ඉන්නේ රූනාරිත් එක්ක ඔබ එකතු කරගන්න. ඔගොල්ලෝ දන්නවනේ හැමදාමත් වගේ අපි ස්වන් රැකියා කරන ආදරණීය කාන්තාවන්ට ලොකු තැනක් අපේ වැඩසටහන පුරාවට ලබා දෙනවා කියලා ඉතින් අපි අදත් හිතුවා ඒ වගේම ඔබට විශේෂ අවස්ථාවක් ලබා දෙන්න. ව්‍යවසායිකත්වය කියලා කියන්නේ හරිම වටින දෙයක්. අද ලංකාවේ බොහෝ දෙනෙක්ම හිතන දෙයක් තමයි මම මාවක් ගෙදර මගේ පුංචි දරුවන්ගේ වැඩ ටික මම කරනවා. මගේ ගෙදර සියලුම දේවල් මගේ අතින් කෙරෙනවා වගේම මට තව පුංචි අමතර රැකියාවකුත් තියෙනවා නම් හොඳයි. ඔබ දක්ෂයි. මොකද ඔබ හිතනවා අර පුංචියට ලැබෙන ඔබට කාල වේලාව වුණත් නිකන් අනවශ්‍ය විදිහට නාස්ති නොකර ඒකිනුත් මුදලක් උපය ගන්න නැත්නම් ගෙදරට ශක්තියක් වෙන්න තමයි ඔබට නිතරම ඕමනා වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔබ ව්‍යවසායිකාවක් විදිහට නැත්නම් අමතර ආදායමක් උපයන ව්‍යවසායිකාවක් විදිහට අපි දකින්නේ. ඉතින් එහෙම ව්‍යවසායිකාව පුංචියට පටන් අරන් අද වෙනකොට දැවැන්ත ගමනක් ගිහිලා ඕන් සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට අපි හිතුවා අදත් අවස්ථාව දෙන්න ඕනි කියලා. ඇගේ ගමන් මඟ පිළිබඳව කතා කරන්නත් ඇය අද වෙනකොට කොයිතරම්නම් දුරට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරය ගොඩනගාගෙන තියෙනවද? එතන තියෙන ඇගේ ශක්තිය සහ ඇයට කොයිතරම්නම් ජීවිතේ ජයග්‍රහණ කරා යන්න පුළුවන් වුණාද කියලා මේ කතාවෙන් අපිට අහන්න පුළුවන්. ආදර්ශමත් කතාවක් නේ. අහන්න ඕනි අනිවාර්යයෙන්ම. රූනාරි කියලා කියන්නේ කාන්තා ඔබ වෙනුවෙන්ම වෙනවෙච්ච වැඩසටහනක් නේ. ඉතින් අපි හැමදාමත් රූනාරි තුරින් ඔබේ ජීවිතය ලස්සන කරන්නේ කොහොමද? ඔබේ ජීවිතය ඉදිරියට ලස්සන විදියට ගොඩනගා ගන්න කොහොමද? මෙන්න මේ දේවල් ගැන සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේදීත් අපි හිතුවා දිරිය ඔබ වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාරයක් කොහොමද පටන් ගන්නෙ සහ ඒක පවත්වාගෙන යන්නේ කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන්ම අද දවසේදී අපි කැඳවාගෙන ආව අපේ මැදිරියට විශේෂ තරුවක් මෙයාගෙන කියනවා නම් TikTok වල Facebook වල YouTube ගියොත් මෙයාගෙන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දවසට අපිට දකින්නම ලැබෙනවා. ඉතින් මේ එයාගේ කතාව තමයි අද දවසේදී රූනාරි තුරින් ඔබට කියන්න යන්නේ. මුලින්ම පිළි අරගෙන ඉමු ශිහාරා ගමගේ. අයිබෝන්. අයිබෝන්. හයි. හයි. මුලින්ම දැනගන්න කැමති ශිහාරා කොහොමද? හොඳින් ඉන්නවද? ඉතාමත් හොඳින් ඉන්නවා. මුලින්ම කියමු මේ ශිහාරා කියන්නේ කවුද ඇත්තටම? මොන වගේ චරිතයක්ද? ශිහාර කියන්නේ ඇත්තටම එක තැන ගොඩ වෙලාවක් ඉන්න බැරි, ගොඩක් දේවල් කල්පනා කරන, ගොඩක් දුර දෙක හිතන්නේ නැතුව වැඩ කරන, හැබැයි පවුලේ රාමුව තුල යාළගේ අදහස් ඒවා පිළි අරගෙන වැඩ කරන, සමහර අය ආඩම්බරයි කියලාත් කියනවා දන්නේ නැහැ. ඒ වගේ චරිතයක්. hina වෙලා ඉන්න කැමති චරිතයක්. සමහර අය ට්‍රැක් කියලාත් කියනවා. දැන් අර මේ දුරදිග හිතන්නේ නැහැ කියලා කිව්වනේ. මේ දුරදිග හිතන්නේ නැතුව වැඩ කරලා එහෙම අමාරුවේ වැටිච්ච අවස්ථා තියෙනවා. තියෙනවා අනන්තවත් තියෙනවා. කාන්තාවක් විදිහට කොහොමද ඒ වගේ දේවල් වලින් අපි මේ දැන් අපි ගොඩක් වෙලාවට කාන්තාවන් තියෙන ගැටලුවක් නේ අපි දෙයක් කරන්න කලින් හිතන්නේ නැහැ. ඒක බහුතරයක් කාන්තාවන්ගේ තියෙන දෙයක්. සමහරක් විට හිත හොඳ වැඩිකමට නැත්තම් ඒ කෙනෙක්ට තියෙන ආදරයට වෙන්න පුළුවන්. නැත්තම් අපි ඒ දෙයට තියෙන බැඳීම වෙන්න පුළුවන්. මේ දේවල් නිසා අපි සමහරක් වෙලාවට වැඩිපුර හිතන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපි අමාරුවේ වැටෙනවා. කාන්තාවක් විදියට කොහොමද ඔබ මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්නේ? මෙහෙම දැන් මං ගැන දුරදිග හිතන්නේ නැහැ කියන්නේ මම ගොඩක් ක්ෂණික තීරණ තියෙනවා. ඒ කියන්නේ මම හිතනවා මම මේ දේ කරොත් ඒක හරියයි කියලා. ඊට ඒක වරදිනවා. වරදුනට පස්සේ ඇත්තටම අඬනවා. අඬනකොට ඉතින් අම්මා ඇවිල්ලා සෑහෙන කියනවා අඬන්න එපා අඬන්න එපා අඬන්න එපා කියලා. ඊට පස්සේ හස්බන්ඩ්ුත් කියනවා අඬන්න එපා අඬන්න එපා කියලා. දැන් නම් බබත් ඇවිල්ලා සනසනවා අම්මා අඬන්න එපා අඬන්න එපා කියලා. අන්තිමට මම්ම හිතනවා මට ඊට වඩා බරපතල දේවල් ජීවිතේ වෙලා තියෙනවා. ඒක නිසා මේ දේ උනේ හොඳටයි කියලා හිතාගෙන හිත හදා ගන්නවා. දැන් මේ කතාවත් එක්ක මම මෙයාට ප්‍රවිෂ්ටයක් ගත්තේ මේ අපේ දැන් කාන්තාවක් විදියට ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එකත් ඒ තරම් ලේසි කාර්යයක් නෙමෙයි. විශේෂයෙන්ම කාන්තාවක් විදියට. මොකද කාන්තාවක් කියන්නේ අපේ ජීවිතයේ එක එක භූමි රඟපාන කට්ටියක්නේ. වෙලාවකට දුවක් වෙනවා, තවත් වෙලාවකට බිරිඳක්, එතකොට අම්මා කෙනෙක්, මේ එක එක භූමිකා කාන්තාවක් තුළ තියෙනවානේ. එතකොට මේ තීරණ ගනිද්දි විශේෂයෙන්ම බිස්නස් එකක් පටන් ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතය ගැන තීරණයක් එක්තරා විදියක. ඇයි තමන් කාන්තාවක් වෙලා මේ විදිහට බිස්නස් එකක් පටන් ගන්න ඕනි කියලා හිතුවේ? සල්ලි ඕන නිසා. ඒ කියන්නේ මම කැමති මගේ දේවල් මට මිලදී ගන්න උවමනාව තිබුණා. මට ඒ කාලේ ඉඳන්ම මම මුලින් ෆොටෝ එඩිටර් කෙනෙක් සහ කැෂියර් කෙනෙක් විදිහට ස්ටුඩියෝ එකක වැඩ කරා. ඉතින් එතකොට මම තීරණය කරා මේ වයස් සීමාවෙදී මම මැරි කළා මම බබෙක් හදනවා කියන එක. ඊට පස්සේ ගෙදර ඉන්නකොට අපිට සල්ලි එන්න ක්‍රමයක් තියෙන්න එපයි. ඉතින් මම ෆස්ට් පටන් ගත්ත ස්ටෙප් එක තමයි ෆොටෝ එඩිට් කරලා ෆ්‍රේම් කරලා යවන එක. ඒක තමයි මුලින්ම. ඊටත් කලින් ඉඳන් චූටි කාලේ ඉඳන් يعني මම ඉස්කෝලේ 8 වසර 7 වසර වගේ ඉඳන් අපේ අම්මා ක්‍රාෆ්ට් නිර්මාණ කරන්න ඉගෙන ගත්තා. ඉස්කෝලේ තිබිච්ච ඔය අධ්‍යාපන ඒකකයෙන් පවත්වපු මට නම් මතක නැහැ එහෙම එක
ප්‍රෝග්‍රෑම් එකකින්. ඉතින් ඒකේ අම්මත් එක්ක එක එක නිර්මාණ හදලා මම ওই චූටි ගණන් වලට සෙල් කළා. ඒ කියන්නේ අර ඒ කාලේ ඉඳන්ම චූටි කාලේ ඉඳන්ම ওই පුංචි බිස්නස් වැඩ කරන්න ඒවා තිබුණා. අර ප්‍රධානම හේතුව උනේ කුෂීව හම්බුණාට පස්සේ ගෙදර ඉන්නකොට මගේ අතට සල්ලි එන්නේ නැහනේ. ඒතර මට ක්‍රමයක් ඕරුණා අතට සල්ලි එන්න විදිහක් හදාගන්න. ඒතර මම හිතුවා මට ගැළපෙන්න මොක කරොත්ද මට පුළුවන් මොන දේද ඒ ප්‍රවිෂ්ටය හරහා තමයි බිස්නස් එකට අත ගැහුවේ. ඒකට බය හිතුන්නේ නැද්ද? මේ දැන් මේ බබෙකුත් ඉන්නා බිස්නස් එකකුත් කරනවා මේක මං කොයි වෙලාවෙ හරි වැටෙයිද කියන බය ආවේ නැද්ද? දැන් සාමාන්‍යයෙන් ওই වැඩ ගොඩක් වෙද්දී ගොඩක් කාන්තාව කරන්නේ Tamanට ලේසියෙන්ම අතාරින්න පුළුවන් දේ බිස්නස් එක නම් ඒක අතහැරලා දාලා ඊට පස්සේ පවුලට අවධානය දෙනවා. එහෙමනේ අපි සාමාන්‍යයෙන්. ඒකට බය හිතුන්නේ නැද්ද මට මේ දේවල් මග ඇරෙයි, ගෙදර වැඩ මග ඇරෙයි? මෙහෙම බය හිතුන්නේ නැද්ද? ඇත්තටම ගෙදර වැඩ මම කරන්නේ නැහැ. අම්මා තමයි කරන්නේ. මට කරන්න වෙලාවක් නැහැ. කුෂී එන්න කලින් يعني අපි මැරිකල් අවුරුදු 3ක් විතර ඉඳියා බබෙක් හදන්න නැතුව. එතකොට ඒ කාල සීමාවේදී අපි shops වලට අපේ අම්මට රසට කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්. එතකොට අවුරුද්දට සාමාන්‍යයෙන් අර අතින් කොණ්ඩ කැවුම් හදන අය අඩු වෙන්නේ ගොඩක් තියෙන්නේ අච්චු කැවුම්නේ. ඉතින් අර අවුරුදු කාලේට අපි shops වලට ඔය food city එකට ගෙවල් පැත්තේ තියෙන ටිකක් හොඳ shops වලට අර කොණ්ඩ කැවුම් දැම්මා. එතකොට business එක කියන එක මේ මම පටන් ගත්ත business එක ඊට කලින් ඉඳන්ම පුංචි ඒවා ආකාරයෙන් කරා. අපි උදේ ඉස්කෝල ළමයින්ට noodles දැම්මා shops වලට. ඒ වගේ දේවල් අපි කළා. එතකොට ඒවා covid නිසා නැවතුණා. අම්මාගේ අසනීප තත්ත්ව නිසා කොණ්ඩ කැවුම් හදන එක නැවතුණා. එතකොට බිස්නස් කරන්න පටන් ගත්තේ වෙන්නේ මම වැටිලා තියෙනවා. ඒක නිසා තව එකක් පටන් ගන්න බයක් හිතුන්නේ නැහැ ඇත්තටම. ඒක චූටි කාලේ ඉඳන් ආසාවක් තිබ්බද? ඔබ කිව්ව ඉස්කෝලේ යන කාලේ ඉඳලා එක දේවල් කරා, කම් කරා, එතකොට කෑම හැදුවා, ගොඩක් දේවල් කරා කිව්වද? චූටි කාලේ ඉඳන්ම හිතුවද මම නෑ මම ජොබ් එකකට යන්නේ නැහැ ලොකුනාට පස්සේ මම බිස්නස් එකක් තමයි පටන් ගන්න කියලා එහෙම හීනයක් තිබුණේ නැහැ. චූටි කාලේ ඉඳන්ම මම ප්‍රසන්ටිං වලට තමයි ආස කළේ. සහ එක ක්ලිප්ස් වල රංගපාන කෙනෙක් රංගනයේ සහ ප්‍රසන්ටිං කියන තමයි ආස කරේ. මම ඉස්කෝලේදීත් ඒව තමයි කළේ. නමුත් දැන් මම සෝෂල් මීඩියා ඇවිත් තියෙනවනේ. එතකොට මම අර ආස කරපු දේ මට ඒ තුලින් ලැබෙනවා. මම කොහොමවත් කැමරාවක් ඉස්සරහට ගිහින් කතා කරන්නේ. ඉතින් ඒ හරහා මම බිස්නස් එකකුත් කරනවා. මම හිතනවා ඒ හීනේ හැබෑ වෙලා තියෙනවා කියන එක. බිස්නස් කියන එක මම හිතන්නේ අපේ පවුලේ ගොඩ දෙනෙක් කරන දෙයක්. මම හිතනවා ඒ ආభాෂය වෙන්නේ නැති කියලා ඇවිත් තියෙන්නේ. හිතපු දෙයක් නෙවෙයි බිස්නස්. දැන් ඔබම මුලින්ම කට්ටිය අඳුරගන්නේ සෝෂල් මීඩියා හරහා. මොකද බිස්නස් එකට කලින් සෝෂල් මීඩියා වලින් තමයි මේ ශිහාර කියලා කෙනෙක් ඉන්නවා කියන එක අපි අඳුරගන්නේ. කොහොමද මේ සෝෂල් මීඩියා වලට ප්‍රවිෂ්ටය ගත්තේ? මම ඒ දවස්වල මං කිව්වා මම අර ශනික තීරණ ගන්නවා කියලා. එතකොට කුෂීවගේ බර්ත් ස්ටෝරි එක ගවර්න්මන්ට් හොස්පිටල් එක තමයි තිබුණේ. එතකොට ගොඩක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල තියෙන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් ස්ටෝරි නෙවෙයිනේ. තියෙන්නේ ප්‍රයිවට් හොස්පිටල් වල. ඉතින් මට හිතුණා ගවර්න්මන්ට් ස්ටෝරි මේ හොස්පිටල් එකේ ගන්න බර්ත් ස්ටෝරි එකේ ස්ටෝරි එක සෝෂල් මීඩියා තුල කියන්න ඕනි කියලා. ඇත්තටම රජයේ රෝහලක සිද්ධ වෙන්නේ මේකයි කියන එක. ඒක තමයි ප්‍රවිෂ්ටි විදිහට ගත්තේ. ඒකෙත් මම තෝරගත්ත හැමෝම Facebook, TikTok පාවිච්චි කරනවා, YouTube ගොඩක් ඒ කියන්නේ ඒ කාලේ පාවිච්චි කරේ නැහැ අඩුවෙන්. يعني අපේ ඒ පැත්තේ කට්ටිය මම හිතන විදිහට මේ එතකොට මම හිතුවා හැමෝම කරන එක මම කරන්න ඕනේ නැහැ. මම ටිකක් වෙනස් දෙයක් කරලා මම වෙනස් platform එකක් තෝරගන්නවා කියලා හිතලා තමයි මම YouTube තුලට ආවේ. එතකොට YouTube තුල මම ඇත්තටම බිඳුවෙන් පටන් ගත්ත කෙනෙක් YouTube කියන ඒ platform එක ඇතුලේ. ඉතින් එතන චුට්ට ඉස්සරහට ඇවිල්ලා බබා මම මුලින්ම පටන් ගත්තේ කොණ්ඩ කටු හදන්න. මට හිතුණා චූටි බබාට කියන්නේ ගෑල් ළමයෙක් ඉපදුනාම අපි ආව එකෙක් විදිහට ලස්සන කරනවානේ. අනික ක්‍රාෆ්ට් හැකියාව මට පොඩ්ඩක් තිබුණා. ඉතින් මම මුලින් අර පොඩ්ඩක් රිබන් අරගෙන ඇවිල්ලා කොණ්ඩ කටු හදලා කුෂීට ගහලා බෝනික්කොන්ට ගහලා ඒක YouTube තුලින් ප්‍රවර්ධනය කළා. පස්සේ තමයි මම Facebook TikTok ආවේ. හරි. දැන් ওই කතාවත් එක්ක අපේ රූනාරි වැඩසටහන තුළින් අපි නිරන්තරයෙන් කාන්තාව ඔබ වෙනුවෙන් දිරිය ඔබ වෙනුවෙන් කොහොමද ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ මෙන්න මේ කාරණේ පිළිබඳව වෙන කතා කරන්නේ. දැන් ශිහාරා කියලා කියන්නේ මේ විදිහට Tamanගෙම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් සහ ඒක දැන් ගොඩක් දුරට සෝෂල් මීඩියා හරහා ගොඩක් දෙනෙක් දන්න ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මේ ව්‍යාපාරය පටන් ගන්නේ කොහොමද? කොහොමද ඒකේ මූලාරම්භය සිද්ධ වෙන්නේ? මං අර කලින් කිව්වා වගේ කොණ්ඩ කටු හදන එක තමයි මුලින් පටන් ගත්තේ. ඒක හදලා මම YouTube තුලින් සමාජයට දෙනකොට ඒක බලන කට්ටිය මගෙන් කිව්වා ඒගොල්ලොත් ඒක හදන්න ආසයි. එයාලට ඒකට බඩු ගෙනත් දෙන්න කියලා. ඒකට එතකොට මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. මම බිස්නස් එක පටන් ගත්තේ රුපියල් 6000ක මුදලකින්. මම කියන්නේ කලින් මමත් ඔන්ලයින් පේජස් කරන අයගෙන් තමයි ওই බඩු මිලදී ගත්තේ. එතකොට ඉතින් එයාලගේ පොඩි අර ගෙම්බර් බලන්නත් මට සිද්ධ වුණා. එහෙම ගන්නකොට තියෙනවනේ කට් සමහර අයගේ. ඉතින් ඒවත් කමක් නැහැ කියලා හිතාගෙන එතකොට මම හරිම චූටි
ගානක නේතකොට ඉඳී. ඉතින් එහෙම බඩු අරගෙන 6000කින් පටන් අරගෙන අරගොල්ල බඩු ඉල්ලද්දි මට හිතුණා එයාලට චුට්ට හරි දෙන්න ඕනේ කියලා. අන්තිමට මම අම්මත් එක්කයි හස්බන්ඩ් එකයි කතා කළා මොකද මේකට කරන්න කියලා. ඊට පස්සේ මම කමක් නෑ YouTube තුලින් ඉල්ලපු අයට තමයි මම මුලින්ම බඩු දුන්නේ. ඒකත් මට හොඳට මතකයි 6000 තියාගෙන මම මහරගම ගිහිල්ලා කට්ටව්වේ ඇවිදලා තමයි ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික එකතු කරගත්තේ. ඒ එකතු කරගෙන දැන් ඒගොල්ලන්ට දෙනකොට අපිට COD කරන්න දැන් COD bank deposit කියන කෑලි දෙකම තියෙනවානේ. ඒ වුණාට COD කරන එක ඇත්තටම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට හරි භයානක තත්ත්වයක්. එයාලා ඒක රිටර්න් කරන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් එනවනේ. චූටි මුදලකින් පටන් ගන්න කෙනෙකුට ඒක හරිම වටිනවා. ඒක නිසා මම හිතුවා COD කරන්න නැතුව bank deposit කරනවා කියලා. නමුත් බින්දුවෙන් පටන් ගන්නකොට කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර් හිතනවා අපි බඩු එවන එකක් නැහැ. එයාලට ඒක අවාසිදායකයිනේ. අන්තිමට මම මේ බිස්නස් එක පටන් ගන්න තැනම නවත්තන්න හැදුවා. එතකොට හස්බන්ඩ් තමයි කිව්වේ නෑ කමක් නැහැ. ඔයා මේක පටන් ගන්න නම් අපි රුපියල් 6000කින් පටන් ගන්න. ඒක ලොකු ප්‍රාග්ධනයක් යොදවන්නේ නෑනේ. ඒක නිසා හරි ගියත් නැතත් කමක් නැහැ. ඔයා මේක ස්ටාර්ට් කරන්න කියන පොයින්ට් එක දුන්නේ යා. නැත්නම් මම අම්මත් එක්ක දෙපැත්තට වැනි තමයි ඉඳියේ. ඉතින් එතනින් පටන් ගත්තා. පටන් අරගත්තට පස්සේ මට ඕනුනේ නැහැ ඒ බිස්නස් එකේ ඒ මම පටන් ගත්තේ රිබන් වලින් උනාට රිබන් එක දිගටම කරගෙන යන්න. මොකද එතකොට ඒකට එකතු වෙන්නේ රිබන් වලට ආස කට්ටිය විතරනේ. ඉතින් මට ඕන වුණා ඒකට තව අයිටම්ස් එකතු කරන්න. ඒක නිසා තමයි ඒ තව එක අයිටම්ස් එකතු කරලා දැන් නිකන් අමුතුම වෙච්ච ස්ටෝ එකක් කරන්නේ. ඒකත් එක්ක දැන් මේ අර ඔයා කිව්ව කතාවකින් මට මේක අහන්න හිතුනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න අපිට මුලින්ම තියෙන්න ඕන සල්ලි කියලා. අපි ගොඩක් වෙලාවට හිතන අපිට සල්ලි නැත්තම් බිස්නස් එකක් පටන් ගන්න බෑ. හැබැයි ඔයා දැන් කිව්වා බිස්නස් එකක් පටන් ගත්තේ හිතමත් පොඩි මුදලකින්. එතකොට මට අහන්න හිතෙච්ච දේ තමයි බිස්නස් එකක් පටන් ගන්න කාන්තාවක් විදියට මුලින්ම තියෙන්න ඕනේ මොකක්ද? මූලික සුදුසුකම මොකක්ද? ඔබට දැනන විදියට මම හිතන විදිහේ සල්ලි කීයක් හරි තියෙන්න ඕනේ නැතුව පටන් ගන්න බෑ. රුපියල් 6000ක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා වර්තමාන කාලේ හැටියට චූටි මුදලක්. ඉතින් ඒ වගේ මුදලකින් ඔබ දැන් කරලා තියෙන අති විශාල බිස්නස් එකක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා. මම අහන්නේ දැන් මේ බිස්නස් එක පටන් ගන්න ඉන්න කෙනෙක්ට දැන් අපි හිතනවා අනේ අපිට මෙච්චර සල්ලි ගොඩක් තිබ්බොත් විතරයි බිස්නස් එක සාර්ථකව කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න කට්ටියක් ඉන්නවානේ. ඒ කට්ටියට බිස්නස් එකක් පටන් ගන්න මොකද්ද මූලිකවම මම හිතනවා මුලින්ම ඒකට ආසාව සහ කැපවීම තියෙන්න ඕනේ සහ දක්ෂතාවය තියෙන්න ඕනේ. ওই තුනම නැතුව ඒක කරන්න බෑ. තමන් ආස බිස්නස් එක මොකක්ද කියන එක තමන් අඳුරගෙන ඒක පටන් ගන්න ඕනේ. දැන් ඔයා ආස සැලුන් එකක් කරන්න නම් ඔයා මල් ශාලාව පටන් ගන්න හරියන්නේ නැහැනේ. ඔයා පටන් ගන්න ඕනේ ඔයා ආස ෆීල්ඩ් එක. එතකොට ඔයා ආස ෆීල්ඩ් එකෙන් ඔයා පටන් අරගෙන ඔයා ඒක දැන් අපි රුපියල් 6000කින් බඩු ගෙනල්ලා ඒක විකුණලා අපි 8000ක් ගන්නවා නම් අපි 8000ෙන්ම ආයි බඩු ගෙනල්ලා හරියන්නේ නැහැනේ. අපි 7000ක් ආයි බඩු ගෙනල්ලා අපි රුපියල් 1000ක් ඉතුරු කරන්න ඕනේ. ඒක චුට්ට එකතු කරලා අපි ඒක එකතු වෙන අලුත් ගානෙන් අපි තාමක් හරි අලුත් දෙයක් බිස්නස් එකට ගේන්න ඕනේ. මම හිතනවා ඒ හරහා තමයි මේ බිස්නස් එක මම මේ තත්ත්වෙට ගත්තේ කියන්නේ. ඒ කියන්නේ මට එන්නේ 8000ද ඒ 8000 මම යෙදුවේ බිස්නස් එකේ වැඩවලට විතරයි. ගෙදර කන්න බොන්නවත් බබාගේ වැඩකට කිසිම දෙයකට මම ඒ සල්ලි යොදව ගත්තේ නැහැ. අරකින් එන ලාභෙනුත් කොටසක් තමයි මම මගේ ප්‍රයෝජනීය සඳහා යොදව ගත්තේ. ඒකත් එක්ක මට අහන්න හිතෙච්ච දෙයක් තමයි මේ දැන් චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්නේ. එතකොට ගොඩක් කලාවට ගෙදර ඉන්න කාන්තාවන්ට ලොකු ආසාවක් තිබ්බත් බිස්නස් එකක් පටන් ගන්න. අනේ මට බබෙක් ඉන්නවා බබාගේ වැඩ මග ඇරෙයි. එහෙම බයකින් කොච්චර හැකියාවක් තියෙනවා. අවශ්‍ය හැම දෙයක්ම තමන්ගේ වටේ තියෙනවා. හැබැයි බය වෙනවා මෙන්න මේ කාරණේ නිසා බිස්නස් එකක් පටන් ගන්න. එහෙම අයට මොකද්ද කියන්න තියෙන්නේ? එහෙම අයට මොකද්ද කියන්න තියෙන්නේ? හැබැයි ඇත්තටම මේ මට මගේ අම්මයි හස්බන්ඩුයි නැත්තම් මේක මේ විදිහට බැලන්ස් කරන්න වෙන්නේ නැහැ. මොකද මම ගොඩක් අර වැඩවල නිරත වෙනකොට මට අර දේවල් මගේ ඇරෙනවා. එතකොට තනිකරම බබාගේ වැඩ කියන්නේ අර විශේෂ දෙයකට තියෙන්නේ මගේ සේරම වැඩ කටයුතු කරන්නේ මගේ ගේ ඇතුලේ. එතකොට මම ගෙදර ඉන්නවනේ. එතකොට බබත් හැමතිස්සෙම මල් ළඟම තමයි ඉන්නේ. ඒතර ඒකෙන් අර බබායි අම්මයි අතර තියෙන කනෙක්ෂන් එක තමයි මට එයාගේ සමහර වැඩ කරනවා. නැත්තම් අම්මට තමයි සම්පූර්ණ මාක්ස් දෙන්න ඕනේ. අම්මා තමයි ඒ සේරම කරන්නේ. මටත් ඒකට හරි නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. මොකද තව කෙනෙක් ඉන්න පුළුවන් බබායි එයයි විතරක් තනියෙන් ඉන්න. එතකොට එහෙම කෙනෙකුට හැමදේම හැන්ඩල් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් මට අර පවුලේ සහයෝගය ලැබෙන්නේ නැත්තම් මං හිතන්නේ මං අද මෙතන ඉඳී කියන එක. දැන් මේ බිස්නස් එකක් පටන් ගන්න එක ලේසි දෙයක් නෙවෙයි කියලා අපි මුලින්ම කතා කළා. එතකොට මේ බිස්නස් එකක් කරගෙන පටන් ගත්තා කියමුකෝ. පටන් ගත්තත් සමහරක් බිස්නස් පටන් ගත්ත ගමන්ම නැති වෙලා යන අවස්ථාවල් තියෙනවා. මොකද එන අභියෝගات එක්ක මේ බිස්නස් එක පවත්වාගෙන යන්න ඒ කෙනාට එක්ක
ඒ දරා ගැනීම නැහැ. ඒ වගේ ගැටලු නිසා ගොඩක් වෙලාවට හොඳට කරගෙන යන්න පුළුවන් බිස්නස් උත් නවත්තන වෙලාවල් තියෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි දැන් බිස්නස් එකකට අපි අභියෝග එනවනේ. කොහොමද ඔයා මේ දේවල් වලට මුහුණ දෙන්නේ? කොහොමද ඒ දේවල් දරා ගන්නේ? ආශාවෙන් කිව්වොත් ඉතින් කාගෙන ඉන්න තමයි තියෙන්නේ. වෙන කිසිම දෙයකින් ඒක හරියන්නේ නැහැ. මොකද මට සෑහෙන ප්‍රශ්න ආවා. අපි එක එක අයිටම්ස් ගනිද්දි මට හොඳට මතකයි අපි බයික් එකේ ගිහිල්ලා ගෝනිවල දාගෙන අකුණු ගහද්දි වැස්සේ තෙමීගෙන තමයි අර අයිටම්ස් ඔක්කොම කවර් කරගෙන shops එකට අරගෙන ආවේ. ඒතකොට ඒවා පිහිදලා ඒවා ෆොටෝ ගහලා කියන්නේ අපි මට කලින් මේ ලයිටින් සෙටප් එකක් මුකුත් තිබුණ නැහැ. අපි එළියේ මිදුලේ අවුව ලයිට් එක විදියට අරගෙන සුදු රෙද්දක් එලලා ඒක උඩ බඩු එලලා තමයි ෆොටෝස් අරගෙන මැෂින් එකෙන් එඩිට් කරලා පබ්ලිෂ් කරේ. ඉතින් අර ඊට පස්සේ අපි වීඩියෝ තුලින් මිනිස්සුන්ට ඒක ඉදිරිපත් කරන්න ගත්තම මිනිස්සුන්ගේ සෑහෙන බෑඩ්ස් කමෙන් ගත්තා. මට දැනටත් එනවා. මට ඔක්කොම 50-50 තමයි තියෙන්නේ. ඉතින් එහෙම කමෙන්ට්ස් ආවමත් ඒවා කාගෙන කරේ නැත්තම් යන්න බෑ. මම කියන්නේ බලන අය බලයි, ගන්න අය ගනී, අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට අපි හරි තැන අපි නවති. හැම දෙයකටම එහෙම ගියේ නැත්තම් මං හිතන්නේ ඒ දේ කරන්න පුළුවන් ඇති කියලා. අපේ දැන් රූනාරි වැඩසටහන වෙන වෙලා තියෙන අපේ ආදරණීය කාන්තාවන් වෙනුවෙන් දිරිය ඔබ වෙනුවෙන්. ඉතින් මේ කාන්තාවක් ව්‍යවසායිකාවක් වෙන එක මොන තරම් දුරට වැදගත්ද? හොඳටම වැදගත්. ඒ කියන්නේ තව කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව Tamanට තමන්ව ගොඩනගා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් ව්‍යවසායකත්වය කියන එක කරන එක. ඒ කියන්නේ මට දැන් ඕන නම් මම කන්න ආස දෙයක් මට හස්බන්ඩ්ගේවත් මට අම්මගෙන්වත් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. මම ගියා මට ආස දෙය මම ගත්තා මම කෑවා. ඉතින් මම හිතනවා ඕනම කෙනෙක් පටන් ගන්න. ඔයාලා පටන් ගන්න. ඔයාලට ඒක ඉදිරියට කරගෙන යද්දි එක එක බාධා එයි. ඒත් ඔයාලා කරන්න වැටෙන්න පුළුවන්. ඔයා පටන් ගන්න බිස්නස් එක ඔයාලට ඉදිරියට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඒක වැටුනොත් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා වැටෙන්නේ මේ හේතු ටික නිසා කියලා. එතකොට ඔයා වෙන බිස්නස් එකකට ඔයාගේ ඊළඟ පියවර ඔයා තියන්න අර දේවල් අඩු කරගෙන. ඒකෙත් ප්‍රශ්න එන්න පුළුවන්. ඒත් ඉතින් ඉදිරියටම යන්න. දැනටත් එහෙමයි. දැන් අභියෝග ආවනේ. ඒ වෙලාවල් වලට අතාරින්න හිතිලම නැද්ද? මම මේක නවත්තලා දාලා ඉන්නවා කියලා. එහෙම මයින්ඩ් එකක් ඇවිල්ලම නැද්ද? එහෙම මයින්ඩ් එකක් ඇවිත් නැහැ. මොකද මම ඒක හරි ආසාවෙන් කළා. එතකොට තමන් ආස දෙයක් තමන්ට නවත්තන්න හිතෙන්නේ නැහැ නේ තමන්ගේ ටාගට්ස් වලට යනකම්. ඉතින් මං හරි ආස පොයින්ට් එකක් මම කරපු නිසා මට ඒක නවත්තන්න, ඒ කියන්නේ අභියෝග ආවට දුක හිතුණට ඇඬුවට නැවැත්තුවේ නැහැ. දැන් රූනාරි බලන ඔබට ඔන්න ඇගේ කතාවෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. මොකද ඕනම දෙයක් පටන් ගන්නදී අපිට බාධක එනවා. ඒ බාධක ඔක්කොම දේවල් දරාගෙන ඉදිරියට යන කෙනා තමයි කවදා හරි දවසක ජීවිතේ ජයග්‍රහණය ලබන්නේ. එතකොට සෝෂල් මීඩියා හෝ වේවා, සමාජය හෝ වේවා ඔබගෙන එක එක කතා කියයි. හැබැයි ඔබගෙන දන්නේ ඔබ. ඉතින් රූනාරි බලන ඔබට ඇගේ කතාව ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙයි කියලා මම හිතනවා. දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට එක්තරා විදිහක ඒක ඇයව ආදර්ශයක් වෙයි කියලා මම හිතනදී රූනාරි බලන් ඉන්න ඔබට මේ කතා බහ. ඉතින් අද දවසේදී සමුගෙන යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි ශිහාර. ඔබේ තියෙන තියෙන අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න එකතු වුණාට බොහොමත් ස්තුතියි. Thank you. ඉතින් අද දවසේදී සමුගෙන යන්න තමයි කාල වේලාව උදා වෙලා තියෙන්නේ. මේ ඔබේ රූනාරි.